අපි දැන් කතා කරමු ලූප ත්‍රෙඩ් එකක් එක. ලූප ත්‍රෙඩ් එකක් එක කියන්නේ මෙන්න මේක. මෙයාගේ පොසිෂන් එකයි ටයිමින් එකයි කොහොමද හදන්නේ කියලා. ත්‍රෙඩ් එකක් එකේ පොසිෂන් එක ගැන කිව්වොත් නීඩල් එක අපි කරකවන පැත්තට උඩ ගිහිල්ලා පහළට එනකොට මෙන්න මේ ලූපර් එකේ টොප් මට්ටමේ නවත්තලා ලූපර් එකේ උඩ මට්ටමේ නවත්තනවා. නවත්තලා ඉවරලා බලන්න ඕන මේ ලූපර් ත්‍රෙඩ් එකක් එක මෙන්න මේ අවස්ථාවේදී තමයි උඩට එන්න පටන් ගන්න ඕන. මෙන්න මේ ආකාරයට. ඔයාලට පුළුවන් බලා ගන්න. මේක මට්ටමට එනකොට ලූපර් එකේ මට්ටමට එනකොට මෙයා උඩරිම යටට ගිහිල්ලා නැවතිනවා. නැවතිලා නීඩල් එක පහළට යනකොට මෙහෙම යනකොට උඩට එන්න ඕන. මේකේ ටයිමින් එක ගැන කියද්දී මෙන්න මෙතන තියෙනවා ස්ටෑන්ඩඩ් ටයිමින් එක තියාගන්න පුළුවන් අපිට. ඔයාලට පේනවා ඇති. මෙතන ඩොට් මාක් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ ෂාෆ්ට් එකේ මේ මේන් ෂාෆ්ට් එකේ තියෙනවා කට් මාක් එකක්. මෙන්න මේ කට් මාක් එකයි ඩොට් මාක් එකයි සමානව තිබ්බනම් එක ලයින් එකක තිබ්බනම් මේක හරියනවා. එහෙම නැත්තම් එහෙම අපිට නැතුව වෙන මොනවා හරි වැරද්දක් තියෙනවා නම් අපිට පුළුවන් මේ ඇලන් කී ස්ක්‍රූ එකයි මෙතන තියෙන ඇලන් කී ස්ක්‍රූ එක බුරුල් කරලා මෙයාගේ ගමන වෙනස් කරගන්න. මෙන්න මේ විදිහට. ඒත් එක්කම අපි පාවිච්චි කරන ත්‍රෙඩ් අණුව මේ සෙටිං එක වෙනස් වෙනවා. මෙන්න මේ ත්‍රෙඩ් I වල ඉඳලා මේ ත්‍රෙඩ් ගයිඩ් එකේ මේ I වල ඉඳලා පහළට මේක කොච්චරක් උපරිම දුර යන්න ඕනද කියන එක අපි තීරණය කරන්න ඕන මහන ත්‍රෙඩ් එකත් එක්ක. අපි පොලිස්ටර් වගේ ත්‍රෙඩ් එකක් මහා පාවිච්චි කරනවා නම් මේ I වල I එකේ ඉඳලා මිලිමීටර් 8ක් පහළට ගියාම මෙයා හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම ස්පූන් එකක් පාවිච්චි කරනවා නම් ත්‍රෙඩ් එක 10 මිලිමීටර වගේ පහළට යන්න ඕන. ඒ වගේම වූලි වගේ ත්‍රෙඩ් එකක් පාවිච්චි කරනවා නම් මිලිමීටර් 15ක් විතර පහළට යන්න ඕන. අපි සාමාන්‍යයෙන් අපි කරන ඔපරේෂන් වලදී අපි පාවිච්චි කරන ස්පූන් කියන ත්‍රෙඩ් එක මෙතන ඉඳලා 10 මිලිමීටර පහළට ගියා නම් හොඳටම ඇති ප්‍රමාණවත්. ඒක අපිට සකස් කරගන්න පුළුවන් අර මම මුලදී පෙන්නපු මෙන්න මේ ස්ථානයෙන්. මේක අනිවාර්යෙන් ඩොට් මාක් එකයි කට් මාක් එකයි සමාන්තරව තිබ්බනම් ඔය අපි කියන මිඩල් එකට හරියටම සෙට් වෙනවා. මෙහෙම තමයි ලූපර් එකේ ත්‍රෙඩ් එකක් එකේ පොසිෂන් එකයි ටයිමින් එකයි අපි හදාගන්නේ.